අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතු මා හිතාදන්නේ සහෝදර සහෝදරයන් සියලු දෙනාටම ඉස්ලාමීය සුභාශිංසන එනම් සාන්තිය හා සමාදාන හිමි වේ කියලා ප්‍රථමයෙන් මා ප්‍රාර්ථනා කර සිටිනවා. ඉතින් මා හිතාදන්නේ සහෝදරනි සැප්තැම්බර් 21 වනදා ලෝක සාම දිනයේදී තිබෙන මේ මොහොතේදී ඒ සාම දිනය වෙනුවෙන් කරන නිවේදනය නම් ප්‍රකාශය නම් අප සෑම දිනම එක මවකගේ දරුවෝ. අප සෑම දිනම සමගියෙන් සහජීවීන් ජීවත් විය යුතුයි. අපි ආගම් අතර වෙන් වුණත්, ජාතින් අතර වෙන් වුණත්, රටවල් අතර වෙන් වුණත් අප සෑම දෙනාම මනුෂ්‍යත්වයේ යටතේ එකිනෙකාට සහෝදරයෝ. ඉතින් මා හිතාදන්නේ සහෝදරවනි මේ සාම දිනයේදී මා දෙන පණිවිඩය නම් අප සෑම දෙනාම එකමුතුව ජීවත් විය යුතුයි. මනුෂ්‍යත්වය වටහාගෙන, මනුෂ්‍යත්වයට අගය කරමින්, මනුෂ්‍යත්වයේ යටතේ අපි එකිනෙකාට එකමුතුව එක මවකගේ දරුවෙන් ජීවත් වීමට අවකාශය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වගේම දැනට පවතින යුද්ධය එනම් පැලස්තීනය හා ඉස්රායිල් අතර තියෙන යුද්ධය මේ සාම දිනය නිමිති කොටගෙන රටවල් දෙකේම සාමය උදා වේවා කියලා ප්‍රාර්ථනා කර සිටිනවා. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු.